අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නදුනි කරුණාතිලක පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යවල පුවත් මැවමින් තිබෙනවා. ඒ ඇයගේ නිල Facebook ගිණුම සහ Instagram ගිණුම ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් මේ වන විට කිසියම් පිරිසක් විසින් හැක් කර ඇති බව වාර්තා වීමත් සමග පසුගිය පැය කිහිපය තුළ ඇයගේ ගිණුම් හරහා අස්වාභාවික පෝස්ට් කිහිපයක් පළ වී තිබීමත් සමග ඇයගේ රසිකයින් මේ ගැන දැඩි කනස්සල්ලට පත් වුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් නදුනි පවසන්නේ තමන්ගේ ගිණුම්වල පාලනය තමන්ගෙන් ගිලිහි ඇති බවත් එම ගිණුම් හරහා සිදුවන කිසිදු ගනුදෙනුවකට හෝ පණිවිඩයකට රැවටෙන්න එපා කියලා. ඒ වගේම ඇයගේ හිටපු සැමියා වන රංගන ශිල්පී දිනුස දිසානායකත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ මෙලෙසින්. මෑය මාගේ හිටපු බිරිඳ නදුනි කරුණාතිලක මෑගේ Facebook ගිණුම හැක් කර ඉතාමත් පිළිකුල් සහගතව එය අවභාවිතා කරනවා. ටික දවසක සිට කවුරු හෝ වේවා ගැහැණියකට මෙවැනි දේවල් මෙසේ වන විට මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න මෙච්චර කල් යන්නේ ඇයි නීතිය පැත්තෙන්. කෙනෙක්ගේ ජීවිතයක් මේ නිසා නැති වුණොත්ද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. කෙනෙක්ගේ චරිත ඝාතනය එම පුද්ගලයාට දෙන්න ආකාරය කිසිවෙකුට නිර්වචනය කරන්න බෑ. සමාජ මාධ්‍ය තුලින් මේ වන අකටයුතු පොලිසිය නැවැත්විය යුතුයි. හැබැයි එය නොවීම ඉතාමත් කනගාටුදායක දෙයක් යනුවෙන් ඔහු පවසලා තිබුණා. නදුනි කියන්නේ ශේෂ්ත්‍රය තුළ ඉතාමත් සංවරව ගුණගරුකව සහ තැන්පත් ලෙස කටයුතු කරන අප කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇයගේ අනන්‍යතාවය සහ පෞද්ගලික තොරතුරු මෙලෙස සොරා ගැනීම ඉතාමත් අශිෂ්ට සහ නින්දිත ක්‍රියාවක්. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.